මේ ළමා නිවාසයේ තමයි දැන් අපචාර සිදු වෙන්නේ. මේ ගොඩනැගිල්ල ඇතුලේ මේගොල්ලෝ වහගෙන ගේට්ටු දාගෙන කිසිවෙකුට ඇතුල් වෙන්න බැරිව තමයි මේ කාන්තාව මේ කටයුතු කරන්නේ මේ ධනුෂ්කා කුමාරී කියන කාන්තාව. අයබෝවන් මම යුක්තිය හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත කුමාර රත්නකීර්ති මම අද අනාවරණය කරන්නේ රඹුක්කන කතරගම දේවාලය සතු අක්කර 304ක භූමිභාගය සම්බන්ධයෙන් වෙන දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් ඉඩම් ඔප්පු සම්බන්ධයෙන් තමයි අද කතාව පටන් ගන්න යන්නේ. මොකද්ද අද රඹුක්කන කීර්තිරත්න ළමා නිවාසය කියලා පොඩි ළමයින් අනාථ දූ දරුවන් පුහුණු කරන මධ්‍යස්ථානයක් එවකට තැපැල් නැමැති කීර්තිරත්න මැතිතුමා වෙතින් ස්ථාපිත කරලා තිබුණා. දැන් මේ ආයතනය භාරව තියෙන්නේ එතුමාගේ විහාරස්ථානයේ කීර්තිරත්නාරාමයේ ස්වාමින් වහන්සේට තමයි මේ භූමි භාගයේ හිමිකාරත්වය දැන් තියෙන්නේ. මේක පෞගිය කාලයේ ගාල්ලේ හාමුදුරුවෝ කියලා හාමුදුරු නමක් භාරයට අරගෙන මේක ලක්ෂ 20කට අලෙවි කරන්න ගියා. දැන් මේක ඒ උන්වහන්සේ පෞගිය කාලේ මේ අපචාර සිද්ධියකට සම්බන්ධ වෙලා මේ සිරගත වෙලා වසර 12ක සිර දඬුවමකට ලක් වෙලා ඉන්නවා. දැන් ඒ කාල සීමාව තුළ මේ තියෙන උන්වහන්සේගේ මේ පිරිමි අපචාර චෝදනාව සම්බන්ධයෙන් සිරගත වීමට ලක්වන පුවත්පත් දැන්වීම. උන්වහන්සේ දැන් මේක බාර දීලා තිබ්බා සිද්ධිකා සිත්තර ගෙදර ධනුෂ්කා කුමාරි කියන ඇයට මෙයාක තෑගි ඔප්පුවකින් බාර දීලා තිනවා. මේ තියෙන්නේ තෑගි ඔප්පුව තමයි. දැන් මෙයා සමග තව ස්වාමි පුරුෂයෙක් ඉන්නා මේ තංගල්ල ප්‍රදේශයෙන් ඇවිල්ලා පදිංචි වෙලා. ඔවුන් දැන් මේක ළමා නිවාසයේ වෙනුවට මෙතන අපචාර මධ්‍යස්ථානයක් බවට පත් කරගෙන තියෙනවා. මේ අපචාර මධ්‍යස්ථානයේ දැන් ළමා නිවාසයේ වහලා මේක ඇතුලේ මේ තිබිච්ච නිවාසයේ ළමයි ඉවත් කරලා රජයෙන් දෙන ආධාරයි නෝර්වේ රජයෙන් දුන්න ආධාර වගේකුත් අරගෙන ඒවට වෙච්ච දෙයක් නැති කාලයක් තමයි දැන් තියෙන්නේ. පෞගේ කාලේ රඹුක්කන මහනුවර මේ ප්‍රධාන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම මධ්‍යස්ථානයේ ඒගොල්ලන්ගෙන් අඳන් වගේක් මේකට පරිත්‍යාග කරනකොට ළමයි 30 දෙනෙක් ගෙනල්ලා මෙහා පෙන්නලා තියෙනවා මේ ළමා නිවාසයේ ඉන්න ළමයි තමයි මේ ඉන්නේ කියලා. දැන් මේගොල්ලන්ට මේ අඳන් පරිත්‍යාග කරලා තියද්දිත් ඊට පස්සේ අපි කතා කරලා බලනකොට මේ ළමයි මේකේ නැහැ. එතකොට මේ ළමයි කොහෙන්ද මෙතෙන්ට ගෙනාවේ? මෙයා මේ කරන අපචාර චෝදනා වලට කිසිවෙක් කතා කරන්නේ මේක ගේට්ටු වහලා මේවා කරගෙන තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ළමා නිවාසයේ සතු භූමියේ පින්තූර. මේ තියෙන්නේ ළමා නිවාසයේ තමයි. කීර්තිරත්න ළමා නිවාසය. දැන් මේකට නඩුවක් යනවා කීර්තිරත්නාරාම විහාරාධිපති උන්වහන්සේ කෑගල්ල දිසාධිකරණයේ නඩුවක් පවත්වාගෙන යනවා. මේ දැන් එතුමියට මෙයා බාර දීලා ගියා මේ ගාල්ලේ හමුදුර බාර දීලා ගිය ඔප්පු අවලංගු කරලා තමයි තියෙන්නේ. මේ එකින් එක ඔප්පු සියල්ල අපි සතුව තියෙනවා. දැන් මේ විහාරස්ථානයේ උන්වහන්සේගේ අරමුණ තමයි මේ විහාරස්ථානයේ මේක අයිති විහාරස්ථානයේ කතරගම දේවාල මේ ශ්‍රීමා කතරගම දේවාලයට තමයි මේක අයිතිය තියෙන්නේ. මේ අයිතියේ තියද්දිත් මේගොල්ලෝ මේක බලහත්කාරයෙන් හිමි කරගෙන මේක අලෙවි කරන්න උත්සාහ කරද්දී ප්‍රදේශවාසීන්ගේ විරුද්ධත්වය මත මේක අලෙවි කරන්න බැරි වෙලා තියෙනවා. දැන් මේ විහාරාධිපති වහන්සේ තාම සිරගත වෙලා ඉන්නේ. ඒක නිසා දැන් මේකේ මේ සාමණේරවරු පුහුණු කරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්න කීර්තිරත්නාරාම විහාරාධිපති වහන්සේගේ මේ අනුදැනුම මත දැන් සාමණේරයෝ වහන්සේලා මේ පන්සල් වලට අරගෙන යන ඉස්සර කාලේ නම් මේ ඇඹිත්‍යෝ වශයෙන් පන්සලට බාර දීලා කාලයක් පන්සලේ පුරුදු පුහුණු වෙලා ආවතේව කරන්න පුහුණු වෙලා පන්සලේ විහාරාධිපති වහන්සේගේ කටයුතු වලට දායක වෙලා කෙනෙක් තමයි මද මහාන කරන්නේ. දැන් ඒ වගේ පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්න තමයි මේ විහාරාධිපති වහන්සේට උවමනාව තියෙන්නේ. දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දිනවල මේ ළමයි 30ක් ගෙනල්ලා මේ තෑගි භාණ්ඩ මේ ළමයින්ට පරිත්‍යාග කරන ඇඳන් බිම බුදියා ගන්නවා කියලා තමයි මේ ආයතන වලින් පරිත්‍යාග කරන්නේ. මේ පරිත්‍යාග කරන කිසිවකට මෙයා බිල්පතක්වත් නිකුත් කරන්නේ නැහැ මේ සිද්ධිකා කුමාරී කියන මේ කාන්තාව. එතකොට දැන් මේකේ අයිතිකාරයෙක් නැහැ, විහාරාධිපති කෙනෙක් නැහැ, හිමිකාරයෙක් නැහැ. ළමා නිවාසය පවත්වාගෙන ඉන්නේ කොහොමද කියන ගැටලුව ප්‍රදේශවාසීන්ට මතුවලා තියෙනවා. ඒ නිසා අපි යුක්තිය හඬෙන් අපි අද අනාවරණය කරන්නේ මේ කතරගම දේවාලයේ සතු ඉඩම් අක්කර 334ක් තියද්දී ඒ වගේම මේ විහාරස්ථානයේ වගේම රඹුක්කන අශෝක ක්‍රීඩාංගණයේ බිම් කොටසේ ක්‍රීඩාංගණයෙන් පර්චස් 15ක් අයිති කරගෙන තවත් එක්කෙනෙක් සෙසිප් කියලා ක්ලාස් එකක් හදාන දෙනවා. මේ මහජන දේපොළ ආභාවිතා කිරීමක්. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන පෞගේ කාලේ ලාල්කාන්ත ඇමතුමා අනවසර ඉදිකිරීම සියල්ල ඉවත් කරන්න කිව්වා. මේ ඒ නිසා අපි සභාපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා
රඹුක්කන අශෝක ක්‍රීඩාංගණයේ සතු ඉතිරි පර්චස් 15 ක්‍රීඩාංගණයට පවරා ගන්නා ලෙස. දැන් මේක පවරා ගන්න විදියක් නැහැ. මෙයා වැටවල් ගහලා තාප්ප බැඳලා වෙනස් කරගෙන මේ පුද්ගලයා මේකට බදු ගෙවන්නේ කොටසකට පමණයි. එතකොට අනිත් දේවල් වල පොදු දේපොළ ආයභාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ගෝජන සේවා එකෙන් සම්බන්ධයක් තියෙනවා මේකේ කොහොමද මේ කුඹුරු ගොඩ කරන්න කියලා. දැන් කුඹුරු ගොඩ කරන්න නීතියෙන් තහනන්නේ. එතකොට මේ අය කොහොමද මේවා ගොඩ කරලා නිවාස හදලා ඉදිකිරීම කරලා තියෙන්නේ කියන එක ලොගට. එතකොට රජයේ රාජ්‍ය සේවකයන් මේකට පූර්ණ අනුබලය ආධාරය උපකාරය කරලා තියෙනවා. මොකද මේ ක්‍රීඩාංගණයේ හිමි සුමිත් කියන පුද්ගලයාගේ බිරිඳ තමයි මේ ගෝජන සේවකයේ ගොවි නියාමකවරියක් විදිහට වැඩ කරලා තින්නේ. එතකොට මෙයාට තියෙන අනුග්‍රහය මතද මේ කුඹුරු ඉඩම් ගොඩ කරලා තියෙන ප්‍රශ්නේ තමයි දැන් නීති ඉදිරියට ගෙනියන්න වෙලා තින්නේ. ඒකෙන්ද කතරගම දේවාලයේ බස්නායක නිලමේතුමා මං හමු වුණා පහුගිය දිනක. එතුමා කිව්වා මේ බිම්සවිය යටතේ මේ සම්පූර්ණ භූමි ප්‍රදේශෙම මන්නන්න කියලා. එතකොට මේක දේවාලට අයිති ඉඩකඩම් කාටද තියෙන්නේ? මේ ඔප්පු තිරප්පු ලියපු හොරොප්පු ලියපු නීතිඥවරු කවුද? හොරොප්පු හැදු පුද්ගලයෝ කවුද? මේකට අනුග්‍රහය දුන්න රාජ්‍ය සේවකයන් කවුද? මේ සියල්ල හෙළිදරව් වෙනවා. එහෙනම් මම සමුන්නාන්සලාගෙන් අද මේ මාධ්‍ය ආයතනයේ රට දැනුවත් කරන්න යුක්තිය හඬෙන් මේකට යුක්තිය ඉටු වෙන්න ඕන. අපි මින් ඉදිරියට මේ යුක්තිය හඬ සංවිධානය තුළින් රටේ පොදු ජනතාවගේ ගැටලු ප්‍රශ්න වලට අසරණ වෙලා ඉන්න පුද්ගලයන්ට හඬක් නගන්න තමයි මේ යුක්තිය හඬ පිළිහිටවලා අපි ජනගත කරන්න මූලිකම ක්‍රියා කරන්න මුල් වුණේ. බොහොම ස්තුතියි. කතරගම සිදුවීම සහ රඹුක්කන සිදුවීම කියන එක පොඩ්ඩක් නැවත පැහැදිලි කරන්න. කතරගම දේවාලයේ සතු අක්කර 304ක් තියෙනවා. මේ තියෙන්නේ ප්ලෑන් එක තමයි. මේ තියෙන්නේ. ඒ ප්ලෑන් එක තමයි මේ තියෙන්නේ. මේකේ තියෙනවා පමුණුගම වත්ත කියලා තවත් අක්කර 60ක භූමි ප්‍රමාණයක්. මේකටත් ව්‍යාජ ඔප්පු තමයි සකසලා විකුණන්නේ. දැන් මේ ඔප්පු වල හිමිකාරත්වයේ මේ ඉඩම් ගන්න වලට පර්චස් එක ලක්ෂ 5 ගානේ තමයි අලෙවි කරන්නේ. එතකොට මේක කූට ජාවාරම් මේ රාජ්‍ය දේපොළ ආභාවිතා කිරීමක් දේවාලයේ සතු නින්දගම් පනත යටතේ දේවාලයට අයිති ඉඩකඩම් තමයි මේ එක එක ව්‍යාපාරික පුද්ගලයෝ විකුණලා මුදල් කරන්නේ. හිටපු බස්නායක නිලම කෙනෙක් හිටියා මේ දේවාලයේ ගැමුණු පීබී වලිසුන්දර කියලා. එතුමා තමයි මේ ඉඩම් වලින් කෝටි ගානක ජාවාරමක් කරේ. එතුමා දැන් විහාර මේ කතරගම දේවාලයේ බස්නායක දුරෙන් ඉවත් වෙලා ඉන්නවා. එතුමා මේ එක එක්කෙනාට මේ ඉඩම් පවර්ලා දීලා කොහම ඔප්පු හදලා දීලා මේ ඔප්පු වලට අස්සම් කරලා තියන්නේ මහා බාරකාරයා වෙනකොට වෙනත් පුද්ගලයෙක්. මම ඒ සම්බන්ධයෙන් පහුගිය දවස්වල රටට කිව්වා. ඉතින් මේ පුද්ගලයාගේ අනුදැනුම මත තමයි මේ ඉඩම් එක එක්කෙනා පවරගෙන තියෙන්නේ. දැන් මේ ඉඩම් වල අයිතිය සම්පූර්ණම තියෙන්නේ කතරගම දේවාලයට. මේවා එදා රජවරු සිටවරු මේ දේවාල ආවතේව කටයුතු සඳහා පරිත්‍යාග කරපු ඉඩම්. ඉතින් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන හැටියටද අපි කටයුතු කරන්න සූදානම් යුක්තිය හඬ වෙනුවෙන්. රඹුක්කන සිදුවීම පොඩ්ඩක් ආයෙත් පැහැදිලි කරන්න මේ කතා දෙකම එකට ගියහම පරස්පරයක් ආවේ. ළමා නිවාසයේ කීර්තිරත්න ළමා නිවාසයේ පවත්වනගේ හිටපු තැපැල් ඇමති එන්.එච්. කතරගම සිදුවීම සහ මේක අතර දෙක අතර සම්බන්ධ නෑ මේ කතරගම දේවාලයේ මේ ඉඩමයි දෙකම එකම ඉඩමක්. කතරගම දේවාලයේ සතු ඉඩම් තමයි මේ. එතකොට මේක එන්.එච්. රඹුක්කන තියෙන්නේ. කීර්තිරත්න ළමා නිවාසය. මේ ළමා නිවාසයේ තමයි දැන් අපචාර සිදු වෙන්නේ. දැන් මේකේ ළමා නිවාසය පවත්වාගෙන යන්නේ නැහැ. එතකොට මේක ඇතුලේ නිදානයක් හරලා තොරතුරු ලබාගෙන තියෙනවා. ඒ නිදානේ හාරපු තැන පොලිසිය මේ තියෙන මේ පින්තූර වල තියෙනවා ඒ නිදානේ තිබිච්ච ස්ථානය පවා. මේ තියෙන කතරගම මේ ළමා නිවාසයේ ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ල ඇතුලේ මේගොල්ලෝ වහගෙන ගේට්ටු දාගෙන කිසිවෙකුට ඇතුල් වෙන්න බැරිව තමයි මේ කාන්තාව මේ කටයුතු කරන්නේ. මේ ධනුෂ්කා කුමාරි කියන කාන්තාව සිත්තර ගෙදර ධනුෂ්කා කුමාරි. එතුමියට කතා කරාට එතුමිය කතා කරන්නේ නැහැ. රාජ්‍ය අනුග්‍රහයෙන් සිවිල් සමාජ වලින් ඉන පරිත්‍යාග ඒ දිනේට එන්න කියනකොට ළමයි 30ක් විතර කොහෙන් හරි එයා කාන්තාව හොයාගෙන ආවිල්ලා ළමා නිවාසයේ තියාගෙන ඉන්නවා. asianmirror.lk